Yo, bosan kesini ngono lagi ngaltiin supermarket simulටගේ තවත් අලුත් වීඩියෝ එකක්. හරි ඉතින් යාළුවනේ ඔන්න ඉතින් අද මම හිතාගෙන ඉන්නේ මම අද අපේ සුපර්මාකට් එක ලොක් කරන්න. එහෙනම් අපි ලොක් කරන වැඩි ඉස්සෙල්ලාම පටන් ගමු. ඒ වගේම කියන්න ෆ්‍රෙන්ඩ්ස් මම පොඩ්ඩක් ඉන්න ගිය එපිසෝඩ් එක ඉවරලා මම පොඩ්ඩක් ප්ලේ කරලා ඉවරලා ටිකක් ඕපි වුණා. ඒ කියන්නේ ඉතින් සල්ලි ටිකක් හොයාගත්තා. හරිද? දන්නවනේ ඉතින් MC gamer එකට වැඩදුනා මේ කවුරුත් MC gamer නේ 500 ස්ට්‍රීම් එකට. හරිද? ඉතින් යාළුවනේ ඉතින් ඔන්න මම 7,000 ගන්න සල්ලි එකතු කරගත්තා. ඉතින් මේ වැඩේට මම සල්ලි එකතු කරගත්තේ මොකද යනවාද කඩේ ලොක් කරන්න ඕන හින්දා. ඉතින් යාළුවේ මොකද හිතෙන්නේ ඈ? කඩේ ලොක් කරන්න යන්නේ. ඔයාලට තව අලුත් සේව් එකක් ගන්න පුළුවන් වලට. එහෙනම් අපි එන කඩේ ලොක් කරමුනේ. ලොක් කරමුද? මොකද කියන්නේ? හරිද? ලොක් කරමුනේ මචං ලොක් කරමු. හරිද? ඉතින් ඔයා තාම මගේ channel එකට subscribe කරලා නැති කෙනෙක් නම් අනිවාර්යෙන් subscribe කරලා ලොකු support එකක් දෙන්න ඕනේ මට subscribersලා 250න්. හරිද? හරි වැඩි සීන් ඕනේ නැහැ, වැඩි කතා ඕනේ නැහැ. අපි බහිමු අපේ ගේමට. ඉස්සෙල්ලාම අපි යමු manage වලට villa ground කියන එකට යමු. එහෙනම් ඉතින් අන්තිම පාට බලාගන්න අපේ කඩේ මෙන්න මෙහෙම තියෙන්නේ. එහෙනම් අපි ground කියන එකට ගියා. purchase කරා. ඔන්න මචං මෙච්චර ලොකු වුණා. හරිද? ඔන්න එහෙනම් let's do this මචං. මොනවාද? සල්ලි මදිලු. හරිද? හරි මෙච්චරද බං? නෑ මෙච්චරක් තියෙනවා. හරිද? මෙතනක් තියෙනවා. අපි එන එකින් එක ෆේස් තියමු. හරිද? හරි ඒකත් හරි. පර්වස් එකක් ගානට තිබ්බා. ඉතින් මේ රැක් එකත් අපි තියමු මෙතන ෂෙල්ෆ් එකේ. හරි ෆ්‍රෙන්ඩ්ස් ඒකත් හරි. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපි අම්මර ගාබේජ් එක මෙතක මේක ෆ්‍රෙන්ඩ්ස් මේ හරිය තියමු. ඉස්සෙල් ෆ්‍රෙන්ඩ්ස් අපි මේකට බඩු ටික පුරවගමු. හරිද? එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අපි ඉම්මනේ මේකට බඩු ටික පුරවගමු. ෆ්‍රෙන්ඩ්ස් මම මාකට් එක ඕපන් කරලා තියෙන්නේ. මම දැන් ෆ්‍රෙන්ඩ්ස් ෆ්‍රිජ් එකක් ඕඩර් කරන්න. ඉතින් ෆ්‍රිජ් එක ගිනි ගන්න මම හිතුවා මෙන්න මේ ෆ්‍රිජ් එක ඕඩර් කරනවා. කරන්න දෙයක් නැහැ ෆ්‍රෙන්ඩ්ස්. ඕඩර් ගන්න වෙනවා. හරිද? අර මේ බලුවට ගන්න එපා. ඉතින් හරිද? මේ ෂොප් එකේ මේ බඩු ඕඩර් කරගන්න ඉන්න මේ වෙලේ මේ ලෙවල් අප් වෙන එක සෙට් නැහැ නේ. මොකද නැත්තේ මේ ටික වෙන්න ෆ්‍රෙන්ඩ්ස්. හරිද? හරි ඉතින් ඉතුරු 300 ගන්න ෆ්‍රෙන්ඩ්ස්. හරිද? ඔය ඉතින් පටන් ගත්ත ගමන් ඉතින් බිම දාලා ගිල්ලන් ඉතින් බෑනේ කරන්න. හරිද? ෆ්‍රිජ් එක මචං එයි. හරිද? කැන්ඩි බුක් මේකත් දාපන් මචං මේ කොහෙන් හරි ඉම්මරනේ අපිට කොහොම හරි විකුණ ගන්න. හරිද? අනේ වැඩි විකුණන්න ඕන ෆ්‍රෙන්ඩ්ස්. හරිද? නැති වෙලාවට කොහොම හරි කවන්න සල්ලි ටිකක් හොයා ගන්න ඕනේ. එහෙමයි. හරි දෙන්න ඕනේ. බෑනේ ෆ්‍රෙන්ඩ්ස් මේක කරන්න ඉතින් ලෙවල් අප් වෙනවනේ. හරි ෆ්‍රිජ් එක ගත්තා. ෆ්‍රිජ් එක රොටේට් කරලා අපි ෆ්‍රෙන්ඩ්ස් මෙන්න මේ හරියෙන් අර නිකන් අයිස්ක්‍රීම් දාන එක වගේ එක තියමු. ෆ්‍රිජ් එක තියමු ෆ්‍රෙන්ඩ්ස් අපි මෙන්න මේ හරියෙන් මොන මගුලක්ද ෆ්‍රෙන්ඩ්ස්? හරි ෆ්‍රෙන්ඩ්ස් ඒ ටිකත් හරි. ෆ්‍රිජ් එක හරි ෆ්‍රෙන්ඩ්ස්. දැන් තියෙන පුරවන්න තමයි. හරිද? අර ෆ්‍රෙන්ඩ්ස් පොඩ්ඩක් දාන්න පුළුවන්. හරිද? අඩෝ ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔන්න 43 වෙනි දවසත් උදා වුණා මචං. හරිද? ඒ උදා වෙලා තාම සල්ලි 1000 ගණන්. මොකද මම බඩු ගෙන්නව ලොට් එකක්ම. දැන් මේ ෆ්‍රිජ් එක පුරවලා තියෙන කට්ටිය ෆ්‍රිජ් එකෙන් විතරක් බඩු ගන්නවා ෆ්‍රෙන්ඩ්ස්. මේකෙන් ගන්න ෆ්‍රෙන්ඩ්ස් අපි ගාබේජ් එකට මෙහෙම දුන්නොත් අරන් යනවාද? මොකද මම මේ අරන් යන්නේ නැත්තේ? එහෙම කරාම මම නම් ගන්න දෙපේ. අනේ මන්ද පීනට් බටර් ටිකක් අපි නේ සෙල් කරන්න දාමු. දැන් අපි කොහොමද සල්ලි හොයාගන්න ඕනේ ෂෙල්ෆ් ටිකක් ගන්න. හරිද? මං හිතන් ඉන්නේ මේ එපිසෝඩ් එකේ ඔක්කොම කරන්න කියලා. බලන් යද්දි බැරි වෙන සීන් එකකුත් තියෙනවා. අර අපි පොඩ ගොඩ යන්කෝ. හරිද? මේ ටිකත් අපි මේකට දාලා දාමු. එකත් ෆස්ට් ටයිම් නේ අපි කරන්නේ. එතකොට 782යි 7යි
අසු මෙන්න මේ ගාන වගේ දැන් ෆ්‍රෙන්ඩ්ස් අපි ලල්ලාබය තියාගන්න එපා ඉතින් හරිද ගාබේජ් එක මචං මේ හරියට තියාගමු දැන්ට හරිද මචං අයියෝ හැමිනිනවා මචං මල වදයක් නෙදී 80 නෙමෙයි 44 වෙනි දවසේ මචං හරිද එන්න මේ ටික අහුලමු දැන් හරි ඉතින් ඒ ටිකත් හරි දැන් අපි ආපහු පාසල් ටික බලමු තාම ෆ්‍රිජ් එක නම් ඇවිල්ලා නැහැ ෆ්‍රෙන්ඩ් තව සීරියල් එකක් ඇවිල්ලා තියෙනවා හරි ෆ්‍රෙන්ඩ්ස් තව ජූස් එකක් මේ මක්කයි තෙල් එක මේ ෆ්‍රිජ් එක මේ තියෙන්නේ අනේ ෆ්‍රිජ් එක නේ බං ඒකත් සෝඩා මෙතෙන්ට දාමු ටිකක් වෙයි කියලා දෙමු නේ මචං අපි ගොඩ යන්න වෙයි ගොඩ යන්න නම් අපි ටිකක් පොට්ටක් විතර වැඩි කරන්න ඕනේ නේද ඔයකෝ ෆ්‍රිජ් එක අම්මට ෆ්‍රිජ් එක ෆ්‍රෙන්ඩ්ස් හරිද මේක අහන්නේ රෝල් කරලා ෆ්‍රිජ් එක තියන් ෆ්‍රිජ් එක වටිනවා ෆ්‍රිජ් එක නයිස් මචං හරිද ඔහොම ඔය ටිකේ ෆ්‍රිජ් ට්‍රේලියට තියමු හරිද ෆ්‍රිජ් එකෙන් කට්ටිය ගන්න වැඩි හරිද කට්ටිය මචං මේ ෆ්‍රිජ් වලින් මේ අර කට්ටිය වැඩියෙන්ම ගන්න මේ සීත කරන ආහාර සීත කළ ආහාර ගන්න හරිද මේ සෝඩා ටිකක් දාමු කොකා කෝලාද මන්ද අයියෝ මචං මේ 45 වෙනි දවසද කොහෙද ඔව් මචං 45 වෙනි දවස තමයි හරි ඒ ටිකත් හරි අම්මට හරිනේ ගාබේජ් කෑන් එක එහෙට යන්න ඕන මචං ගාබේජ් කෑන් මේ දෙක තුනක් ගෙන්නගෙන තිබ්බනම් හරි මචං මෙන්න මේ හරිනුත් එකක් තිබ්බනම් හරි අම්මට ඒක ටික ගන්න ඕන හරිද කට්ටිය බල බිත්තර කෝ කියලා හරි අපි ඒකට ප්‍රයිස් එකක් දෙමු අඩෝ ඒකට පොඩ්ඩක් දාන්න පුළුවන් මේ හැම දැම්මොත් නම් ෆ්‍රිජ් එකෙන් පිරෙයි ඒකින් ෆ්‍රෙන්ඩ්ස් ෆ්‍රිජ් එකේ මේ බිත්තර ටිකක් දාන්න නැති මේ වැඩි එච්චර අපි ආයෙ මොකක්ද දාන්නේ දැම්මේ නැති චීස් දාමු චීස් ටිකක් දාමු ඔක්කොම ෆ්‍රෙන්ඩ්ස් අඩි 2000 ගණක් ඇතුළේ ගියාන්කෝ ඒ කියන්නේ ෆ්‍රෙන්ඩ්ස් අපිට තව ගන්න පුළුවන් මොනවා හරිද ෂෙල්ෆ් ටිකක් හරි මොහොනේ ගත්තා නම් ගොඩ අනේ අපි කැෂියර් කෙනෙක් ගමු තව හරිද ඒ බලමු තවඩ්ඩක් කඩේ ලූ කරන්න තව කොච්චර වන්ද කියලා අර 2500 ගන්න එවන හරිද 2500 ගන්න වෙනවා මේක පස්සේ ලව් කරමු අපිට තව මේකක් ගන්නමු ෂෙල්ෆ් එකක් තව බඩු ටිකක් නෙමෙයි ෂෙල්ෆ් එකක් ගෙන්නමුද හරි ෆ්‍රෙන්ඩ්ස් කැෂියර් කෙනෙක් දාමු කොහෙන් හරි දාමු මෙතනින් දාමු මෙතනින් අපි තව කැෂියර් කෙනෙක් දාමු කැෂියර් කෙනෙක් චෙක් අවුට් ටේබල් කියන්නේ කැෂියර් ඉන්න එක නේ මෙන්න නැති ෆ්‍රෙන්ඩ්ස් හරිද ඕයි ටයිම් 1000යි බා කරන්න දෙයක් නැහැ ගෙන්නන්න එනවා අඩෝ විසික් කරන්න මගේ කැෂියර් කාර්යගේ මේ අම්මට උඩු වෙනවා කොල්ලට සොරි වෙනවා කොයි පැත්තටද මන් තියන්නේ මේක අනිත් පැත්තට මෙන්න මෙහෙම රෙසල් අඩේ කොහෙන්ද මේක තියන්නේ ඔන්න ෆ්‍රෙන්ඩ්ස් එතකොට අපි අයියෝ හරිද දැන් මූ මෙහෙම තිබ්බාම
කට්ටිය අර හෙට එන්නේ. ඒක මාර කරේ. හරි මෙහෙම තියෙන ප්‍රින්ස් අපි හරිද? බුදුමේ. මේක ඒතකොට මැද තියන්න වෙන්නේ ප්‍රින්ස් හරිද? අඩි මේ මොකද කරන්නේ? මෙන්න මෙහෙම මැද තියන්න බෑනේ ප්‍රින්ස්. අපේ ප්‍රින්ස් close කරපුවම හරි අයියෝ කස්ටමර් කෙනෙක් ආවා මේකට. හරි කස්ටමර් යන්නින් මන්ට. හරි මචං මේ කොහෙන් හරි තියන්න බලමු. මෙසම් මෙහෙම තියමු හරිද? නෑ. මෙහෙම තියමු. අඩේ මෙන්න මෙහෙම තියමු බා. අර මෙහෙම තියමු බා. මෙහෙම තියන ලේසි ෆ්‍රෙන්ඩ්ස් මෙහෙම තියමු ෆ්‍රෙන්ඩ්ස් හරිද? ඕකේ තව කෂේ කෙනෙක් ගමු මචං. ඊසි සරලයි පහසුයි මචං හරිද? ඕන්න ඔහම මචං කඩයක් කරනවා නම් කඩයක් කරන්න ඕන හරිද? ඉතින් වෙසෙන් ඉතින් අද අපි කඩේ ලොක් කරා. ඉතින් අදට ඉදි ඉවරයි. තවත් විඩියෝකින් හම්බෙමු මචං. ඊළඟ වීඩියෝ එකේ අපි පොඩ්ඩක් බඩු ටිකක් දාලා ඉවරලා ගැම්මට කඩේ හදලා ගමු. එහෙනම් ඉතින් ඔන්න අද එනවා. එහෙනම් ඉතින් ඔන්න අපි යනවා. මචං සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.